වර්ෂ 1959 මාර්තු 10 වන දින ටිබෙටයේ ලාසා අගනුවර චීන පාලනයට එරෙහිව සැලකිය යුතු මහජන නැගිටීමක කේන්ද්‍රස්ථානයක් බවට පත් වූ අතර එය නූතන ඉතිහාසයේ තීරණාත්මක මොහොතක් සනිටුහන් කළේය. වර්ෂ 1951 දී මහජන චීන සමූහ ආණ්ඩුව කරුණු 17කින් සමන්විත ගිවිසුමක් කරහා ටිබෙටයේ පාලනය තහවුරු කරගත් දින සිටම විවිධ මට්ටමේ විරෝධයන් ඇති වෙමින් පැවතුණි. එම ගිවිසුම තුළින් චීන ස්වෛරීභාවය යටතේ ටිබෙටයට ස්වයං පාලනයක් ලබා දුන් බවට පෙනෙන්නට තිබුණද බොහෝ ටිබෙට් ජාතිකයින්ට හැඟුණේ ඔවුන්ගේ සංස්කෘතික සහ ආගමික නිදහස තර්ජනයට ලක් වී ඇති බවයි. චීන බලධාරීන් විසින් ඔවුන්ගේ හමුදා මූලස්ථානයේ සංවිධානය කළ ප්‍රසංගයක් අතරතුර ටිබෙටයේ ආධ්‍යාත්මික නායකයා වූ දලයි ලාමාව රඳවා තබා ගැනීමට සූදානමක් පවතින බවට පැතිරගිය කටකතා හමුවේ පැවති විරෝධතා තවත් වර්ධනය විය. තම ආගමික නායකයාගේ ආරක්ෂාව ගැන බියෙන් දහස් ගණනක් ටිබෙට් ජාතිකයින් දලයි ලාමාගේ ගිම්හාන නිවහන වන නොබුලින්කා මාලිගය වටා එක් වී සිදුවිය හැකි බලහත්කාරයන් වැළැක්වීම සඳහා මිනිස් බාධකයක් සාදමින් සිටියහ. එම විරෝධතාවය ඉතා ඉක්මනින් ටිබෙටයට නිදහස සඳහා වූ පුළුල් විරෝධතාවයක් බවට පත් වූ අතර විරෝධතාකරුවන් චීන ප්‍රතිපත්ති කෙරෙහි ඔවුන්ගේ විරෝධය ප්‍රකාශ කරමින් ස්වන් නිර්ණය සඳහා ඔවුන්ගේ අභිලාෂය බලවත් ලෙස ප්‍රකාශ කළහ. ඊට ප්‍රතිචාර වශයෙන් චීන රජය විසින් මහජන නැගිටීම මැඩපැවැත්වීම සඳහා චීන මහජන විමුක්ති හමුදාව යෙදවිය. හමුදාව යොදවා ඊළඟ දින කිහිපය තුළ දැඩි ගැටුම් ඇති වූ අතර එහි ප්‍රතිඵලයක් ලෙස ටිබෙට් විරෝධතාකරුවන්ට සැලකිය යුතු ජීවිත හානි සිදු විය. මෙම ගැටුම් අතරතුර නොබුලින්කා මාලිගය ඇතුළු අනෙකුත් ටිබෙට් සංස්කෘතික ස්ථානවලට දැඩි හානි සිදු විය. මෙම කැළඹිලි තත්ත්වයේ මැද්දේ දලයි ලාමාට තීරණාත්මක මොහොතකට මුහුණ දීමට සිදු විය. ඒ ඔහුගේ ජීවිතයට ඇතැවෙමින් පැවති තර්ජනය සහ තවදුරටත් ලේවැගිරීම් සඳහා ඇති හැකියාව හඳුනා ගනිමින් ඉන්දියාවේ රැකවරණ පතා හිමාල කඳුවැටිය හරහා ටිබෙටෙන් ඉවත්වීමයි. එම තීරණය ඔහුගේ පුද්ගලික ආරක්ෂාව සහතික කළා පමණක් නොව ටිබෙට් අයිතිවාසිකම් සහ ස්වාධීනත්වය වෙනුවෙන් දිගටම පෙනී සිටින ටිබෙටයෙන් පිටත රජයක් පිහිටුවීමටද ඉඩ සැලසීය. වර්ෂ 1959 දී ඇති වූ චීනයට එරෙහි විරෝධතා ටිබෙටයට සහ එහි ජනතාවට දැඩි මෙන්ම දීර්ඝකාලීන බලපෑම් ඇති කළේය. චීන රජය එම කලාපය පුරා දැඩි පාලනයක් ක්‍රියාත්මක කළ අතර ටිබෙටයේ මහජන චීන සමූහ ආණ්ඩුවට සම්පූර්ණයෙන් ඒකාබද්ධ කිරීම ඒවායේ අරමුණු කරගත්තේය. මෙම පියවර අතර ඉඩම් ප්‍රතිසංස්කරණ සහ එදිනෙදා ජීවිතයේදී ටිබෙට් බුද්ධාගමේ බලපෑම අඩු කිරීමේ උත්සාහයන්ද ඇතුළත් විය. ජාත්‍යන්තර වශයෙන් චීනයට එරෙහි විරෝධතා සහ දලයි ලාමා ටිබෙටයෙන් ඉවත්වීම ටිබෙටය සහ එහි මහජන අභිලාෂයන් කෙරෙහි ගෝලීය අවධානය යොමු කිරීමට සමත් විය. ටිබෙට් ජාතිකයින් කෙරෙහි දැඩි අනුකම්පා වර්ධනය වූ අතර එය විවිධ රටවලින් සහ මානහිමිකම් සංවිධානවලින් වැඩි සහයෝගයක් ලබා ගැනීමටද හේතු විය. වාර්ෂිකව මාර්තු 10 වන දිනය ලොව පුරා ටිබෙට් ජාතිකයින් විසින් වර්ෂ 1959 දී ඇති වූ විරෝධතා ව්‍යාපාරය සහ ඊට සම්බන්ධ වූවන් අනුස්මරණය කරයි. මෙම සැමරුම ටිබෙට් ජනතාව මුහුණ දුන් අභියෝග සහ ඔවුන්ගේ සංස්කෘතිය ආරක්ෂා කිරීම සහ ස්වයං නිර්ණය සඳහා ඔවුන්ගේ අඛණ්ඩ අරගලය සිහිපත් කිරීමක් ලෙස සලකුණු වී ඇත. ස්තුතියි.